ආයුබෝවන් සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනදා වගේම අදත් අරන් ආවා දිස්ත්‍රික් මට්ටමේ නිවාස 10ක් අරන් ආවා. ඉතින් ඕගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell icon එක තැල් දාලා තියාගන්න. ඉතින් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලෝ ළඟට මෙතෙන් ගෙන්නා ගන්න හැකි පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ගෙත් අඩුවට විකුණන්න නිවාස ඉඩම් තියෙනවා නම් WhatsApp message එකක් හරහා අපිට යොමු කරන්න අපිට ඉක්මනින් විකුණලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අද අංක එකට අරන් ආවේ අගුණකල පැලස්සේ රම්මුතු දූවේ පිහිටින් කුඩා නිවසක් තමයි ඉතින් අරන් ආවේ. නිවසේ තියෙනවා පැතස් 10ක් තියෙනවා. ඒ වගේම කාමර දෙකක් තියෙනවා. සාලේ තියෙනවා, මුල් ටැංකිය තියෙනවා. ඒ වගේම টয়ලට් බාත්රූම් තියෙනවා. ඒ වගේම නිවසට ජලය සහ විදුලිය නම් තාම අරන් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. ඉතින් වටිනා නිවසක් ඉතින් තවත් කරගන්න වැඩ කටයුතු ගොඩාක් තියෙනවා. නමුත් මේක ගොඩාක් අඩු මුදලට තමයි ඔයගොල්ලන්ට විකුණන්නේ මුදල් හදිස්සියක් නිසා. ඉතින් මේකේ නිවසේ ඉඳන් ප්‍රධාන පාරට කිලෝමීටර් 2ක් තියෙනවා. ඉතින් මේ වටපිටාවේ ගෙවල් දොරවල් ළඟ තියෙනවා. ඉතින් මේකේ මිල සඳහන් කරන්නේ ලක්ෂ 13ක්. ඕගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ යට දාලා තියෙන නම්බර් එකට කෝල් එකක් දාලා මේක මිලදී ගන්න පුළුවන්. අංක දෙකට ඉතින් අරන් ආවෙත් ඔයගොල්ලන්ට අඩුවට මිලදී ගන්න පුළුවන් ඉතින් වටිනා නිවසක් තමයි ඉතින් අරන් ආවේ. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ වැලිවේරේ රතුපස්වල තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් ඊටමේ භූමිය තියෙනවා 58ක් තියෙනවා. ඒ වගේම නිවසේ තියෙනවා කාමර දෙකක් තියෙනවා. සාලය තියෙනවා, මුළු තැංගිය තියෙනවා. ඉතින් නාන කාමරය සහ වැසිකිළිය නිවසට පිටුපසින් තියෙනවා. නිවසට පිවිසීමට අඩි 10ක මාර්ගයක් තියෙනවා. ඉඩමට ජලය සහ විදුලියත් අරන් තියෙනවා. ඒ වගේම ඉඩමේ තියෙනවා පොල් ගස් දෙකක් සහ තවත් වටිනා ගස් වර්ග රාශියක්ම තියෙනවා. ඉතින් ගම්පහ කඩුවල බස් පාරට මීටර 800ක් තියෙනවා. ඒ වගේම නව නුවර පාරට කිලෝමීටර් 1යි රතුපස්වල හන්දියට කිලෝමීටර 1මාරක් තියෙනවා. ඉතින් මේකත් ඕගොල්ලන්ට අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. මේකේ නිරවුල් සින්නක් කරොප්පු තමයි තියෙන්නේ. මේකේ මිල සඳහන් කරන්නේ ලක්ෂ 35ක්. ඕගොල්ලන්ට මිල වෙනසක් කරගන්න පුළුවන්. මේකට දාලා තියෙන නම්බර් එකට කෝල් එකක් දාලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. අංක 3 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි. ඉතින් ඕගොල්ලන්ට තවත් අඩුවට මිලදී ගන්න පුළුවන් වටිනා නිවසක් අරන් ආවේ. මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල ඕහුමීය අඹහැර කියන ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. ඉතින් අතුරු බස් පාරට කිලෝමීටර 1මාරක් දුරින් තමයි නිවස පිහිටලා තියෙන්නේ. නිවසේ භූමි ප්‍රමාණය තියෙනවා 57ක් තියෙනවා. ඒ වගේම නිවසේ තියෙනවා කාමර දෙකක් තියෙනවා, සාලේ තියෙනවා, මුළු තැංගිය තියෙනවා. ඒ වගේම නාන කාමරය සහ টয়ලට් බාත්රූම් නිවස පිටුපසින් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මෙයත් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඉතින් ඕහොමීය අතුරු බස් පාරට කිලෝමීටර් 1මාරක් තියෙනවා. ප්‍රධාන පාරට කිලෝමීටර් 4යි. කුරුණෑගල නගරයට කිලෝමීටර් 11යි. මේකේ නිරවුල් ඔප්පු තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මිල සඳහන් කරන්නේ ලක්ෂ 17යි 50ක්. ඕගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙයට දාලා තියෙන නම්බර් එකට කෝල් එකක් දාලා. අංක 4 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ තවත් ඕගොල්ලන්ට අඩුවට මිලදී ගන්න පුළුවන් ඉතින් වටිනාම නිවසක් අරන් ආවේ. ඉතින් මේ නිවස පිහිටලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත. කොළඹ දිස්ත්‍රික්කයේ පන්නපිටිය රත්මල් දේනේ කියන ප්‍රදේශයේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ප්‍රධාන පාර කිට්ටුවම තමයි තියෙන්නේ. ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා 22ක් තියෙනවා. ඒ වගේම කාමර දෙකක් තියෙනවා, මුළු තැංගිය තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පදිංචියට සුපිරිම ඉඩමක් සහ නිවසක් මේක. ඉතින් නිවසට ජලය සහ විදුලියත් අරගෙන තියෙනවා. ඒ වගේම නිවස පිටුපසින් නාන කාමරය සහ වැසිකිළිය තියෙනවා. ඉතින් ඉඩමේ තියෙනවා ලෙන් දෙකක් තියෙනවා වගා කටයුතු කරන්න හොඳයි. ඉතින් ඉඩමේ තියෙනවා පොල් සහ කොස් වගේ වටිනා ගස් වර්ග රාශියක්ම තියෙනවා. ඉතින් මේකේ සුන්දර වෙල්යායකට මායි මුලා තමයි තියෙන්නේ. ඉතින් මේකේ නිරෝල් සින්නක් කරොප්පුත් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මිල සඳහන් කරන්නේ ලක්ෂ 20ක්. ඕගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙයට දාලා තියෙන නම්බර් එකට කෝල් එකක් දාලා. අංක 5 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ තවත් අඩුවට මිලදී ගන්න පුළුවන් වටිනා නිවසක්. ඉතින් නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල මීගමුව පාරේ ඕහොමීය හන්දියෙන් අඹහැර පාරේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා 15ක් තියෙනවා. ඉතින් අඩක් නිම කළ නිවසක් මේක. ඉතින් කාමර දෙකක් තියෙනවා, මුළු තැංගිය තියෙනවා. ඉතින් නිවසට ජලය සහ විදුලි පහසුකම්
වලින් අංග සම්පූර්ණයි. ඉතින් ඕගොල්ලන්ට වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. තව වැඩ කටයුතු රාශියක්ම කරගන්න තියෙනවා. ඉතින් මේ නිවසත් ඕගොල්ලන්ට අඩු මුදලකට තමයි මිලදී ගන්න පුළුවන්. වටපිටාවේ ළඟ ගෙවල් රාශියක්ම තියෙනවා. ඉතින් මේකේ නිරෝල් සින්නක් කරපො තමයි තියෙන්නේ ඕගොල්ලන්ට. ඉතින් ප්‍රධාන පාරට ආසන්නව තමයි මේක පිටලා තියෙන්නේ. ඒ වගේම මේකේ මිල සඳහන් කරනවා නම් ලක්ෂ 17.50ක් තමයි කියන්නේ. ඉතින් ඕගොල්ලන්ට මිල වෙනසක් කරගන්න පුළුවන්. අපි යට දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න මේකත් ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. අංක 6 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ තවත් අඩුවට මිලදී ගන්න පුළුවන් වටිනා නිවසක් ඉතින් අරන් ආවේ. ඉතින් මේ නිවසේ පිරලා තියෙන්නේ ගම්පහ දේවලපිටිය වල්පිට කියන ප්‍රදේශය තමයි මේක පිරලා තියෙන්නේ. ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චේස් 15ක් තියෙනවා. ඒ වගේම කාමර දෙකක් තියෙනවා, ශාලය තියෙනවා, මුළු තැන්ගේ තියෙනවා. ඒ වගේම නාන කාමරය සහ වැසිකිළියත් නිවසට පිටපසින් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඒ වගේම නිවසට පිවිසීමට අඩි 15ක මාර්ගයක් තියෙනවා. ඒ වගේම ස්වභාවික ආපදා කිසිවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඉඩමේ තියෙනවා පොල් සහ අඹ ඇඹරැල්ලා රඹුටන් වගේ භෝග රාශියක්ම තියෙනවා. ඉතින් කොළඹ කුරුණෑගල බස් මාර්ගයට මීටර 850ක් තියෙනවා. දියලපිටිය නගරයට කිලෝමීටර 5ක් තියෙනවා. ඒ වගේම ඉතින් ඔයගොල්ලන්ට මේකත් අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. සින්නක්කර නිලවලුප්පුත් තියෙනවා. මේකේ මිල සඳහන් කරන්නේ ලක්ෂ 25ක්. මේකත් වැඩි විස්තර දැනගන්න මිලදී ගන්න පුළුවන්. අංක 7 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ තවත් අඩුවට මිලදී ගන්න පුළුවන් වටිනා නිවසක්. ඉතින් මේ නිවස පිළිලා තියෙන්නේ ඉතින් රඹුක්කන ප්‍රදේශයේ රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මාර්ගයට මීටර 100ක් දුරින් දාම නිවස පිළිලා තියෙන්නේ. ඉතින් නිවසේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 60ක් තියෙනවා. ඒ වගේම නිවසේ කාමර 4ක් තියෙනවා, ශාලය තියෙනවා, කැම කාමරය තියෙනවා. ඒ වගේම මුළු තැන්ගේ සහ නාන කාමරයක් තියෙනවා නිවස ඇතුළෙම. ඉතින් මේකට නිවසට ජලය සහ විදුලියත් ලබාගෙන තියෙනවා. ඉතින් නිවසට පිවිසීමට අඩි 8ක මාර්ගයක් තියෙනවා. ඒ වගේම මාවනැල්ල නගරයට කිලෝමීටර් 7ක් තියෙනවා. රඹුක්කන නගරයට කිලෝමීටර් 10ක් තියෙනවා. ඒ වගේම ඉඩමේ ගෙඩි කැඩෙන පොල් ගස් 12ක් තියෙනවා. ඉතින් වටිනා ඉඩමක් ඉතින් නිවසක් ඔයගොල්ලන්ට මේක අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. මේ නිවසේට අවුරුදු 2කින් පැමිණලා නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් නිරෝල් සින්නක් කරපොත් තියෙනවා. මේකේ මිල සඳහන් කරන්නේ ලක්ෂ 19.50ක්. ඔයගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න මේකත් මිලදී ගන්න පුළුවන්. අංක 8 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ තවත් අඩුවට මිලදී ගන්න පුළුවන් නිවසක්. ඉතින් මේ නිවස පිහිටලා තියෙන්නේ හංවැල්ල ප්‍රදේශයේ. ඉතින් හංවැල්ල ප්‍රදේශයට ගොඩක්ම යාබදව තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 8ක් තියෙනවා. ඒ වගේම කාමර 4කින් සමන්විතයි. ඒ වගේම ශාලය සහ මුළු තැන්ගේ සහ නිවසේ තියෙනවා බාත්රූම් දෙකක් තියෙනවා. ඉතින් ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඒ වගේම සියලුම පහසුකම් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ගම් වතුර සහ නාය යාම වලින් තොර ප්‍රදේශයක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ප්‍රධාන බස් පාරට මීටර 600ක් වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. ඉතින් තවත් වටිනා නිවසක්. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඉතින් මේකේ නිරෝල් සින්නක් කරපු තමයි තියෙන්නේ. මිල සඳහන් කරන්නේ ලක්ෂ 29.50ක්. මේකත් වැඩි විස්තර දැනගෙන මේකත් මිලදී ගන්න පුළුවන්. අංක 9 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ තවත් අඩුවට මිලදී ගන්න පුළුවන් වටිනා නිවසක් ඉතින් අරන් ආවේ. ඉතින් ඕගොල්ලන්ට වීඩියෝ එකේදී හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් මේ නිවස පිහිටලා තියෙන්නේ ඇහැලියගොඩ ටවුමේ සිට කිලෝමීටර් 3ක් දුරින් නැදුරුණ හන්දියේ සමාමි නිවස පිහිටලා තියෙන්නේ ප්‍රධාන පාරට මුහුණලාම. ඉතින් මේ නිවස ඔයගොල්ලන්ට අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. ඉතින් වටිනා නිවසක් අලුතින්ම තමයි ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 26ක් තියෙනවා. ඒ වගේම කාමර 3ක් තියෙනවා, ශාලය තියෙනවා, කැම කාමරය තියෙනවා. ඉතින් මුළු තැන්ගයක් තියෙනවා. ඉතින් නාන කාමරය සහ වැසිකිළිය නම් නිවස පිටුපස තමයි තියෙන්නේ. ඉතින් ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන් අලුතින්ම ඉදි කරන ලද නිවසක්. ඕගොල්ලන්ට මේක අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. ඉතින් සින්නක්කර නිරෝල්ලොප්පුත් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ මිල සඳහන් කරන්නේ ලක්ෂ 22ක්. ඕගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න මේ ඉඩමත් නිවසත් ඉක්මනින් මිලදී ගන්න පුළුවන්. අංක 10ට ඉතින් අරන් ආවේ අවසාන නිවස. ඉතින්
මේ නිවස ඉතින් පිහිටලා තියෙන්නේ වැලිගම වරකපිටියේ තමයි මේක නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් දෙමහල් කුඩා නිවසක්. ඉතින් නිවසේ භූමි ප්‍රමාණය තියෙනවා පර්චේස් 7ක් තියෙනවා. ඒ වගේම තවත් පර්චේස් 8ක වටිනා භූමි ප්‍රමාණයක් තියෙනවා නිවසට යාබදවම. ඉතින් මේ භූමි ප්‍රමාණ දෙකම තමයි එකටම දෙන්නේ අඩු මුදලකට. ඉතින් නිවසේ තියෙනවා කාමර 3ක් තියෙනවා, සාලේ තියෙනවා, මුළු තැන්ගේ තියෙනවා. ඉතින් ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඒ වගේම නාන කාමරය සහ වැසිකිළියත් නිවස ඇතුළෙම තමයි තියෙන්නේ. ඉතින් ප්‍රධාන පාරට මීටර 150ක් වගේ තමයි තියෙන්නේ. පාසලට මීටර 200යි, උසාවියට කිලෝමීටර් 5යි, රෝහලට මීටර 5යි, මාතර නගරයට කිලෝමීටර් 13යි. ඉතින් මේකේ පැවරුම් ඔප්පු තමයි දැනට තියෙන්නේ. ඉතින් මිල සඳහන් කරන්නේ ලක්ෂ 22ක්. මේක වැඩි විස්තර දැනගන්න මේ නිවසත් ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක් වේවා.